Happy Tuesday. අද මම හිතුවා කොෆි කෝන් එක අස් කරන්න ඕනි කියලා. ඇත්තටම කොෆි කෝන් එක විතරක් නෙමෙයි. මම කුස්සිය මස් කරාද. ඔයා දන්නවනේ මම දාගෙන හිටපු අර බලුප් වැල. ඕකට මගේ හොඳම යාළුවා මාව හම්බ වෙන හැම නිතරම මට කොචොක් කරනවා. දම් රජින වගේ මොකක්ද අර එල්ලගෙන ඕක ගලවන්න හරියන්නේ බ්ලා බ්ලා බ්ලා. ඉතින් මම එයාගේ අදහසට ඉඩ දීලා මේ නම් රචින බලුප් වැල මෙසේ ගැලෙව්වා. හැබැයි එහෙමයි කියලා බලුප් වැලක් මං ආයේ නොදා ඉන්නවද? නෑ. කොහෙත්ම නෑ. මම අපව එකක් දානවා. හැබැයි අර මරු වැල් වගේ එල්ලලා නෙමෙයි. බොහොම පිළිවෙලට, බොහොම ලස්සනට, බොහොම අර දැනෙන්න එපයි මේක අර කොෆි කෝන් එකක් වුණාම බොහොම උණුසුම් සහගත හැඟීමක් නේද? අන්න ඒ හැඟීම දනවන කොහෙන් හරි මොන ලෝකෙකින් හරි බලුප් වැලක් ගෙනල්ලා මම මෙතන ආපහු එල්ලනවා. ඒ වගේම ඒක මම ඔයාටත් බලන්න අරගෙන එනවා. මම ඔයාට දැන් ඔය කෝප්පයක් පෙන්නුවේ දැන් මම එයාට ආස නැහැ. මම එයා වෙනුවට වෙන අලුත් කෝප්පයක් ගන්නයි ලෑස්තිය. අපි ජීවිතේ මොනතරම් වයසට ගියත් අපේ ඇතුළේ ඉන්න පුංචි එකා කැමති දේවල් අපි එකතු කරනවා. මේ උඩ තියෙන්නේ අන්න ඒ වගේ එකතුවක්. ඔයාට හිතනවද බලුප් වැල නැති උනායි කියලා පාඩුවක් සිද්ධ උනායි කියලා? නෑ නේද? හරිම ලස්සනයි. මං හරි මාස මේ සරල උණුසුම් සහගත හැඟීමක් දනවනවට. මං හිතනවා ඒක ඔයාට මේක බලද්දි දැනෙනවා ඇති කියලා. අපි අද ඉඳලා මෙතන කෝපි කෝප්පයක් හදාගෙන බොමු. Thank you so much for watching. Till next time. Bye.